දෙවනි දරුවා කෑවට පස්සේ ඔය අතරේ වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් ලැබුණා මේ යක්ෂණීට. අනෝතත්ත විලෙන් දවස ගානේ උදේ දවල් හවස වෛශ්‍රවණ දෙවියන්ගේ දිව්‍ය මාලිගාවට වතුර අදින්න ඕන. දැන් ඔය වගේ දඬුවම් ගැන දේශනාවල ඔය ජාතක පොතේ සඳහන් වෙලා තියෙනවා. මොකද යක්ෂයන් පාලනය කරන යක්ෂයන්ට අධිපති දෙවියන් තමයි වෛශ්‍රවණ දෙවියන්. වෛශ්‍රවණ දෙවියන්ගේ දැන් රාජකාරියක් පැවරුවා. දැන් ආයේ මනුස්ස ලෝකෙට එන්න පලි ගන්න ඒව බලන්න වෙලාවක් නැහැ. දෙවියන්ගේ රාජකාරියක් පැවරිලා. ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් කලින් දරුවෝ දෙන්නම යක්ෂණී කාලා මැරුණා. ඊළඟ දරුවා ලැබුණා. බොහෝම පරිස්සමින් දරුවා දැන් බයෙන් හදා වඩා ගත්තා. හැබැයි අවුරුද්දක් දෙකක් දැන් ගත වුණා. යක්ෂණී එන පාටක් නෑ දැන්. දවසක් දරුවා වඩාගෙන කල්පනා කරා ස්වාමියාත් එක්ක කතා වුණා අපි නෑදෑයෝ බලන්න යන් කියලා දෙන්න පිටත් වුණා ළමයාත් අරගෙන. බොහෝ දුරක් ඇවිදගෙන යනකොට සවැත් නුවර ජේතවනයේ ඉස්සරහින් තමයි පාර වැටිලා තියෙන්නේ. ඔය පාරේ ටික දුරක් යනකොට තියෙන පොකුණක්. දැක්කට පස්සේ කල්පනා කරා අපි දැන් මේ පයින් ඇවිල්ලා දාඩිය දාලා දූවිලි ඇඟේ නාගෙන යන්. බොහෝම හොඳ තැනක් කියලා. ඒ වෙලේ බිරිඳ කියා හිටියා මං දරුවා තියාගන්නම් ඉස්සලා ඔයා නෑ ඔයා නාන්න කියලා ස්වාමියා බැස්ස නාන්න. පීන ඉතින් දැන් නානෝ. නාන අතරේ බිරිඳ දරුවට කිරි දෙනවා. කිරි දීදී ඉන්නකොට එදා තමයි අර යක්ෂණීට වරය අවසන් වෙච්ච දවස. වෛශ්‍රවණ දෙවියන්ගේ රාජකාරිය අවසන් වෙච්ච දවස. අවසන් වෙච්ච ගමන් බැලුවේ අර සංසාර වෛරය මතක් වුණේ. බලනකොට දැක්ක දැන් දරුවෙක් ඉන්නවා ටිකක් ලොකුයි අන්න කිරි දෙන්න. තමන්ට විශ්වලා ගන්නත් අමතක වුණා. ඈතින් යක්ෂණී පන්නගෙන එනවා දැක්කා. ඒ වෙලාවේ කෑ ගහලා කිව්ව ස්වාමියාට ගොඩට එන්න කියලා. ඒ ගන්න බෑ පීන නනනවා ඇහින්නෙත් නෑ. දරුවා තුරුල් කරගෙන දිව්ව ජේතවනාරාමයේ ඇතුළට. දුවා ගන්නතක් නෑ. දැක්ක ආරාමයක් තියෙනවා. දුවගෙන ගියා ජේතවනාරාමයට. යනකොට බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. ධම්සභා මණ්ඩපයේ ඇතුළෙන්ම දුවගෙන ගියා කෑ ගහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ දරුවා තිබ්බා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යක්ෂණියක් ඉනවා කිය මගේ දරුවා කන්න. මගේ දරුවා බේරලා දෙන්න කියලා දරුවා තිබ්බ සිරිපතුල් දෙක ළඟ. යක්ෂණී පන්නගෙන ආවට දේවතාවරු කොටු කරා ජේතවනයේ දොරටුව ළඟදී නැවැත්තුවා. දෙවියන් කොටු කරා ඇතුල් වෙන්න බැරි වෙන්නේ. බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දය අර යක්ෂණී ජේතවනයේ දොරටුව ළඟ ඉන්න ඔබ ගිහිල්ලා එක්කන් එන්න. බුදුරජාන් වහන්සේ දකින්නකොටම එහෙම බිම බලාගෙන වාඩි වුණා. බුදුරජාන් වහන්සේ දා ඔය මුල් කරගෙන ද්වේෂයේ වෛරය ආදීනව මතු කරමින් දහම් දෙසුවා. බණ ටික අහලා ඉවර වෙනකොටම අර තරහ වෛරයේ සංසිඳලා යක්ෂණී වැඳලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ වැටහුණා. මට මේ සංසාරේ භයානකම ද්වේෂයේ භයානකම වැටහුණා. මම අද පටන් බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක සංඝයා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා යක්ෂණියකින් අනාගතේවත් අනතුරක් වෙයිද නැහැ. මේ දරුවා අරගෙන යක්ෂණියගේ අතට දෙන්න කිව්වා. අම්ම කෑ ගහලා කිව්වා අනේ ස්වාමීනි දෙන්න නම් එපා මගේ දරුවා කයි. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ දෙන්න කිව්වා. යක්ෂණී දරුවා අරගෙන බොහෝම ආදරෙන් තුරුල් කරගෙන ඉඹලා ආපහු අර අම්මගේ අතට දීලා බුදුරජාණන් වහන්සේටත් වැඳලා පිටත් වෙලා ගියා. එදා තමයි ආත්ම 500ක සංසාර වෛරයක් සංසිඳිච්ච දවස.